කොහොමද ඉතින්? කලින් මම පේ කරා එතන ඉඳන් තමයි අද පේ කරන්නේ. අපි බලමු. මම සද්ද පොඩ්ඩක් අඩු කරගමු නේ. හරි. හර්බ්ස් ටිකක් හම්බුණා මචං. බලමු අපි ඊළා. අඩු. එල. උණ්ඩ ටිකක් නම් හම්බුණා මචං. එළම කිරි. කට්ටිය ඔයා කලින් වීඩියෝ එක බැලුවද? මේකත් බලන්න. පාලින් කමෙන්ට් කරගෙන යන්න. එලකි. මචං පොඩ්ඩක් හිටාම් බලන්න. අඩු. මල්ලි. මොකෝ දඟලන්නේ? ඇයි දඟලන්නේ? මෙතනට අපි ලී ටික දාමුනේ. එලකිරි. අනවශ්‍ය ඔක්කොම මේකට දාගමු. හරි. දැන් ඉඩ තියෙනවා ඉන්වෙට් එකේ. අඩු. ඔය කට්ටියත් ආසනම් පේ කරලා බලන්න. සුපිරි ගේම් එකක්. අය දන්නවනේ. පොඩ්ඩක් හිටාම් බලන්න. මචං මොකද්ද? හරි. මචං මේ ඔක්කොම කොළ පාට කරගන්න තියෙන්නේ. මට හිතෙන විදිහට බලමු කළා. අඩෝ. හරි. යකෝ හිතුවට වඩා අමාරුයි නේ බං. හරිද? නෑ බං. පොඩ්ඩක් හිටාම් බලන්න. මේක ඔබමු. අඩු. හරි තුනක් හරි. අයියෝ ෂිට්. හරි අයියෝ. හරි. අම්මට හිතුවේ නෑ මචං ඈ. හරි ඇරුණා. නොත්තකින් බං ඒක අස්සේ තිබ්බේ මේකද? කමක් නෑ. මේ අර කලින් අපි ගියානේ තැනකට බටන් එකක් නැතුව තිබ්බේ. එක බටන් එකක් නම් හම්බුණා. දැන් තව බටන් එකක් නැතුව තිබ්බනේ බං. අඩු යතුරුකුත් හම්බුණා. මචං මේ වීලු කරන්න එපා. අඩු. සද්ද හෙනවා. අඩු තව ලී ටිකක් හම්බුණා. අපි ලී දාගන්න ඉඩ නම් නැත. ලී ඕනේ නෑ මචං. අඩි උණ්ඩ ටිකකුත් හම්බුණා. එළම කී. අඩු ඉන්විට් ටිකක් හම්බුණා. තව ඉඩ තිබ්බා. හරියට හරි. ඔන්න දැන් තව ඉඩ තියෙනවා. මචං එක සද්දේ ගණන් ගන්න එපා. මේක ගමුනේ. ගමු.
වහි ඉන්න ඕනේ නෑ බං. පියන් යන්න. මචං මේක වැඩි රෙකෝඩ් දෙයිද දන්නේ නැහැ මොකාද මේ? අපරාධය හැබැයි උණ්ඩයක් නාස්ති කරා. කමක් නෑ උණ්ඩයයි. අඩෝ අරු කතා කරනවා හම්බෙන්න ඕනලු. අර පොලිස් කාරයාගේ නම මාරු ඉන්නේ. ඌට මාව හම්බෙන්න ඕනලු. මොකද දන්නේ නැහැ. ඔය පොලිස් බොසා කතා කරනවා හම්බෙන්න ඕනලු. කොයිද බං හිටියේ? අඩෝ පොතක් හම්බුණා. මොකද අඩෝ හරි ඔයා ඕන දෙයක් කරගන්න මං යනවා. අඩෝ මේ මොකද්ද? පරිසි තව පෙහෙලි ගාවක් බං. පොත ගමු. පොත කොහෙද තියෙන්නේ? මේ තියෙන්නේ. අඩෝ පොතෙන් අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. හරියට හරි. එහෙනම් අපි කරකවමු. බයි. හරිනේ හරි. අපිට එක කාසියක්ද මේ? මොකද්ද මේ? මොකද්ද මන් දන්නේ නැහැ කාසියක් කියමුකෝ. එක කාසියක් නම් හම්බුණා මචං. මේක ඩිස්කාඩ් කරමු නේද? ලී වලින් වැඩක් නැහැ නේ. මේක ඩිස්කාඩ් කරමු. හරි. එලකිරි. මචං කොයිද බං අරු ඉන්නේ? පාරක් මතක නෑ බං. හරි ගන් පවුඩර් ටිකක් හම්බුණා. ඉන්වෙන්ටරි ඉඩ නෑ මචං. දැන් හරි. අම්මට උඩු පාඩු හිටපන්කෝ. අඩු පීයක් හම්බුණා. කොයි අතුර? තියෙන්නේ. එළම කිරි. මචං මේක රෙකෝඩ් දෙයිද දන්නෙත් නෑ. බලමු අපි. රෙකෝඩ් දුන්නේ නැත්නම් ඉතින් ඉඳන් ආයෙ වෙනදවසක් ගේන්නම් මචං. දන්නවනේ. අපෝ මෙතන පලියක් තියෙනවනේ. බලමු පොත. මචං පොත බලලා තමයි හදන්න තියෙන්නේ මචං. කුරුල්ලා ඌ. හරි. තව සිංහ කාසියක් නම් හම්බුණා. මේව කාසිත් දන්නේ නැහැ මං කියන්නම් කාසි කියලා. කමන්නේ නැහැ. ඉන්නේ බොසා. බොසාට හම්බෙන්න ඕනි කිව්වා මාව. මොකද්ද සීන් එක? අඩු අර කෙල්ල ඇවිල්ලා නේ. ගේට්ටු ගාවට. අර ඔය කට්ටියට මතකයිනේ කෙල්ලෙක්ව හම්බුණා. අන්නේ ඇවිල්ලා ඉන්නවා ගේට්ටු ගාවට. I'm on it. Thanks, Lieutenant. හරි දැන් කෙල්ල ගාවට යන්න තියෙන්නේ. අපි අර කාසි ටික දාමු මෙතනට. මචං එකක් නම් ඇරුණා. තව එකක් අතන තිබ්බා මට ගන්න බැරි වුණා ඉන්වෙන්ටරිය ඉඩ නැති නිසා. දෙංගින් එක ගමු. එළම කිරි. එකක් දාලෙමුද? දාලෙමු නේ. හරි. මචං තව එකයි හොයාගන්න තියෙන්නේ. හරි. මචං ඕන්නේ තියව දාමු මේක අස්සට. හරියට හරි. මේ කෝණි නේ මචං. මේ කෝණි. මේක හරි. හරි නිච්චයි.
මචං මේකේ අංකයක්වත් ගහලා නැහැ නේ බං. කමක් නැහැ. දැන් එතනට කොහමද යන්නේ බං? පාර මතක නැහැ බං. මෙතන ඉන්නේ යන්නේ. අම්මට උඩුවේ අඩු. මගේ ඇඟේ වැදුණානේ. එල. මං හිතුවේ බං එකපාර වැටුණා කියලා. ඒ යම්බෝ. බෝයින් වරින් මම මෙන් යනවා. එළම කිරි. මෙතනත් එකේ හිටියානේ කලින් පාර හිටියේ. අඩු ඌ මෙතනට ඇවිල්ලා. අඩේ මේ පලයන් යන්නේ. ඌරේ යකා. දැන් අර හම්බුනේ ස්විච් එක දාපන් කොහෙටද දාන්නේ? මෙතනටද අතනටද? මෙතනට දාලා දාන්න බං. පොඩ්ඩක් හිටව. මෙතනට දාමු නේද? මෙතනට දාමු. හරි. මචං දැන් අපිට ඕන ඒවා ගන්න පුළුවන්. පොඩ්ඩක් හිටන් 1.2 මචං මේක ඇරුණා මට මේක ඕනි. හරි. ආයෙ මොනවද තියෙන්නේ බලමු. පොඩ්ඩක් හිටන් බලන්න. පොඩ්ඩක් හිටන්. හරි ගහමු. 1.9 හරි මචං තව එකක් තිබ්බ එකක් ගහලා බලමු. හරි උණ්ඩ ටිකක් ගත්තා. මචං තාම ෂොට් ගන් එකක් හම්බුනේ නැහැ. මචං තීනේ ඔක්කොම උපාගෙන යනවා බං. මේකේ මොකද්ද තිබ්බේ? ගන් පවුඩර් නේ. එලකිරි. මේකේ මොනවද තිබ්බේ? අනේ මන්ද මොකද්ද එකක් හම්බුණා බලමු. අර උණ්ඩ ටිකකුත් හම්බුනේ එලම කිරි. උණ්ඩ තමයි ඕනි සුද්දායි. උණ්ඩ නැතුව ගේම් ගහන්න බෑ. ෂොට් ගන් උණ්ඩ නම් හම්බ වෙනවා. ෂොට් ගන් එක තාම හම්බුන්නේ නැහැ. නෝකයි පස්නේ. චූට්ටක් ඉන්නේ. පොඩි ප්‍රශ්නයක්. මචං අපේ තාත්තා කතා කරලා පොඩ්ඩක් යන්න උනා. කමක් නෑ අපි ගහමු. හරි හර්බ්ස් ටිකක් නම් හම්බුණා මචං. අඩු හතන එකෙක් ඉන්නවා. කෙලින් හිටපන්.
හරි මචං උණ්ඩ ටිකක් නම් හම්බුණා. එතන මං ඇත්තටම හිතුවේ නෑ උණ්ඩ තියෙයි කියලා. කමක් නෑ ඉතින්. මචං අනිත් එක කොයිද බන් තියෙන්නේ? ආයෙත් මෙතනට ආවනේ මචං. උඩට යන්න. මචං අනිත් එකත් මේ ළඟ කොහේ හරි තියෙන්න ඕනේ මචං. මෙතනට ගියේ නෑනේ අම්මට. හර්බ්ස් ටිකක් නම් හම්බුණා මචං. හරියට හරි. එතන මොනවත් නැත. මේ අතුර ආයෙ ඕනෙ වෙයිද? ඕනෙ වෙයි නේ මචං. තව දුරක් තියෙනවා අරින්න. අඩෝ කී කාඩ් එක හම්බුණා එල කිරි. මචං පිළිමයක් තියෙනවා. මේ පොත මුගේ මුගාවින් තියන්න ඕනද අනේ මන්ද බා. කොහොම මුගේ අත මේ තියෙන්නේ. හරියට හරි. එල්ල කිරි. මේ මොකද්ද බං මේ මායා ස්ටියත්. මොකද්ද මන් දන්නේ. අඩෝ. මචං මොකක් හරි එකක් හම්බුණා. මේකේ මොකද්ද දන්නේ කරන්නේ නේද? අනේ මන්ද. මචං ලී ටිකකුත් හම්බුණා. අම්මට උරුවේ. ඊ මොකද්ද? හෙලිකොප්ටරයක්. මොකක් හරි කඩාන වැටුණා නේ. නැත්තම් මට හැයිච්ච විදිය. නෑ මොකක් හරි කඩාන වැටුණා. අඩෝ හෙලිකොප්ටරේ තමයි බං. යකෝ. කවුද? කවුද යකෝ මගේ නම කියන්නේ? කෙල්ල. Hold on. I'll be right there. Okay. ඉන්න මං එනවා. Claire. It's so nice to see you. How are you doing? That helicopter just came out Yeah. of nowhere. I'm in one piece. I'm guessing you don't have a key in one of those fancy pockets? Unfortunately, no. Mm. But how are you doing? You know, just surviving. That's good. Any luck with your brother? No, not yet. අයියා හම්බුණාද කියලා අහනවා. Don't lose hope. කෙල්ල කියනවා I'm නෑලු. sure we're gonna find him. අඩෝ. Damn it. You know what that means? Yeah. මොකද්ද වෙන්නේ? අඩෝ කෙල්ල ඇතුළට ගන්න බෑද බං? Claire, I think you should go. Don't worry about me, Leon. You take care of yourself. අඩෝ. You need to go. Now. ඒ කෙල්ල යන්නේ බං. අඩෝ. Okay, let's get through this. කෙල්ලේ බලාගෙන අඩෝ. Marvin, I've got a situation here. I'm surrounded by zombies. අරුවට කතා කරන්නේ Marvin, do you copy? කොබම් මාවින්. Marvin. අඩෝ. Damn it. ඌත් ඉවරයි වගේ මචං. අපේ බොසා ඌට කතා කරේ. ආම්මඩ සිරි කතුරු හම්බුණා දන් වෙල කපන එලකි. හැබැයි ඒක දාගන්න ඉඩ නැහැ. ඔන්න ඔකයි ප්‍රශ්නේ. මේක අපි යූස් කරමු නේ. උඩ හිටා. හරියට. දැන් තියෙනවා. හරි මචං. කපුමු අපි.
කටස් එලකිරි මෙතනත් තියෙනවනේ කපුම් හරි හර්ට් ටිකක් හම්බුණා හැබැයි ඒක දාගන්න ඉඩ නැහැ හරි කුඩු කරන්නේ කුඩු කරගත්තා හරි මේ මොකද්ද බං ඊ ලී ටික අයින් කරමු නේ බං ලී වැඩක් නැහැ නේ ලී වලින් වැඩක් නැහැ හරියට හරි ආහා මොකද මේ සත්ති අඩෝ මැරිලා ඵලයන් මැරෙන්නෙත් නෑ බෝම්බේ අඩෝ අම්මට අඩෝ සී උණ්ඩ නෑ බං නෑ උණ්ඩ තියෙනවා බං උණ්ඩ තියෙනවා මැරියන් ඌ මැරුණා මචං අර කාසි තාම හම්බුන්නේ නෑ නේ බං අපරාධි ලී ටික අයින් කරේ බං නැතන ගහන්න තිබ්බා අඩෝ කමක් නෑ බං ලී ඕන්නේ මගේ සවුන්ඩ් එක ඔය කට්ටියට ඇහෙනවද දන්නෙත් නෑ මචං මං කිව්වනේ කලින් වීඩියෝ එකේ මං කියලා ඇති මචං මේ දවස්වල එම්බිරිස්සාව බං කටහඬ ඇහෙන්නේ නැතුව ඇති ඔය කට්ටියට අඩෝ මේ මොකද්ද බං ඊ සුක්කානමක් වගේ එකක් හම්බුණා ඒක දාගන්න ඉඩ නෑ බං අඩෝ මේ මොකද්ද බං ඊ කමක් නෑ අරන් යන් ඔය ඕනේ ඔක්කොම අඩෝ ඒ අම්මට උඩු අඩෝ එන සෙට් එකක් නෑ 3 දෙනයි අඩෝ මේ සොම්බි ගෑනු තමයි භයානක බා අනිත් උන් නම් අවුලක් නෑ මේක අසින් යන්න පුළුවන්ද බෑනේ අඩෝ යූස් කරගමු හර්ට් ටිකක් දාගත්තා එලකිරි අඩෝ මුඤ්ඤකෝ අම්මට අඩෝ මැරියා අඩෝ මැරියා අපි යනවා අඩෝ මෙතනත් ඉන්නවා බං සියෝ මුන්නම් එනම වදයක් මැරියන්කෝ බං විඩිල්ලක් තිබ්බම හැරෙන්න දැනගනින්කෝ මගුල යකෝ මෙච්චර උන්ට නාස්ති වුණා නම් බෑ බං මේ ගේම් එක ගහන්නත් එපා යනවා මචං යකෝ එකපාරක් විඩිල්ලක් තිබ්බ මැරියන්කෝ රෙද්ද මැරුණද නැත්තම් මැරුණා වගේ ඉන්නවද කමක් නෑ අපි ගියා අඩෝ මේ ඉතින් යන්න දෙන්නේ නෑ නේ මූ Son of a bitch. මැරුණද අනේ මන්ද බං අඩෝ තාම මැරුන්නේ නෑ වගේ කෝ අඩෝ මීන් ඒ කෑවා ගියපන්කෝ මම මරාගෙන කාපියව එතනටනේ අර කම්බුනේ හරියට හරි ආයෙ නැගිටිනෝ මැරියන්කෝ බං වදේ තාම අරක හම්බුන්නේ නෑනේ මචං සේම් ගේම් සේව් පාරක් දාමුද පොඩ්ඩක් හිටන් බලන්න ඕන්නේ තිය ඔක්කොම අයින් කළා දාමු shotgun ammo දාගමු නේ බං
ආය අපිට ගන්න පුළුවන් නේ බං. ගේම් සේව් පාරක් දාගමුද? හරියට හරි. අඩෝ. Still alive. යකූට අමාරුයි වගේ ඈ. කෝල් එකක් ගත්ත ඌ ආන්සර් කරේ නෑ මචං. අමාරු නැද්ද බං? ඔයාලා කවුද? මේ සද්ද දාගෙන ඉන්න එපා. මේ තියෙන්නේ අනිත් එක මෙතනනේ. එලකිරි අඩෝ. පාඩුයි ඵලයන්කෝ බං යන්න. වදේ. කකුල් දෙකට ගන්න බෑ නී. මැරියම්. ලේ ගෑවුණු පීයක් හම්බුණා. එලකිරි. මචං තව අලුත් පොට් එකකට ආවා. මෙතනට මම කලින් ආවද නෑ නේ බං. ආව වගේත් මතකක් තියෙනවා බං. නෑ නේ. ආව බං මෙතනින් මං ගියා නේ බං. අනේ බන්ද බං යන්කෝ. අඩෝ මේ මූණුන්ද මේ. අදාළ නෑ අපි යන්. අඩෝ කවුද මේ සද්ද දාගෙන ඉන්න එපා. මෙතනට එන පාර නේ බං. කාඩ් එක දාන්න ඉන්න එපා. හොඳයි. ඒක නිකන් කනවට වගේ ආවේ. අම්මට සිය ෂොට් ගන් එක. එල්ලම්ම කිරියා මොස්ටික්කුත් හම්බුණා. දැන් ඉතින් කනවා. ඒක කියන්න බෑ. දැන් ඉතින් බලව කනවා දාගෙන. තෙල් දාලා කන්නේ. තෙල් දාලා කන්න බෑ ඉතින්. අදන් ෂොට් ගන් එක නම් හම්බුණා මචං. දැන් ඉතින් කිසි ගින්නක් නෑ. මුණ්ඩ තමයි හැබැයි. අවුලක් නෑ. මචං මෙතන මොකද්ද මේ? මෙතනට දරක් ගෙනාවේ වෙලගිල. හරි මචං දෙයියන් බලන්න. අඩෝ. අරුට පණ තියනවද ඒ මචල්ලා? අඩෝ. හරි ගම් පවුඩර් ටිකක් හම්බුණා එළමගිරි. අන්න ෂොට් ගන් ඇමෝස් හම්බුණා එළකිරි. ලෝඩ් පාරක් දාගමුද? මොකද කියන්නේ? ඕනේ අම්මට උඩේ. කවුද බං ඒ? අඩෝ. අම්මට සිල්. කවුද යකෝ ඒ? අඩෝ හොත් ටිකක් දාගනින් හරි. මල්ලි මොකද මේ දඟලන්නේ? අම්මට සිල්. එපාර ෂොට් ගන් හම්බ වෙනවා බා. ෂොට් ගන් ඇමෝස්. මචං මොකක් හරි මෙසේජ් එකක් ආවා. රෙකෝඩ් වෙන්නේ නැහැ කියලා තමයි මෙසේජ් එක ආවේ. අපි බලමු. දෙකම් පේ කරමු. ප්‍රශ්නයක් නැහැ.
කෝඩ් දෙන්නේ නැහැ කියලා මැසේජ් එක නම් ආවා මචං. කමක්. ඔය එකපාර කට් වෙලා ඇයිනි බං. ඒක ප්‍රශ්නයක් නෑ අපි ගහමු. ඌට සැලෙන්න හොඳ නෑ. අඩු. අලුත් පාරක්ද? මම මේක ආවද නෑ නේ බං. නෑ මම මෙතන ආවේ නෑ නේ බං. අරපන් අන්න හරි. ආවා මෙතනට ඇවිල්ලා ගියේ. අඩෝ සොම්බිලා නම් ඉන්නවා. මල්ලි ඔයාගේ පාඩුව වැඩ කරගන්න ඈ මම යන්නම්. ප්‍රශ්නයක් නෑ නේ මම මෙතනින් යන්නම්. එන්නා. මචං අරක තා උඩ හිටන් බලන්න. මෙතනට යතුරු දාමුනේ. ආයෙ යතුරුෙන් වැඩක් නැහැ නේ මං. හරි. මේක ඩිස්කාඩ් කරමු නේද? එලකිරි. ඒකෙන් වැඩක් නැත. මචං මෙතන තිබ්බනේ ලොක්කු වගේ. යෝ වරින් යන්නේ නැහැ බං මං. අඩු. උණ්ඩ ටිකක් හම්බුණා. හෑන්ඩ් ගන් එකට නම් උණ්ඩ ටිකක් හම්බුණා. මචං මෙතන ලොක් එකක් තියෙනවා බං. මචං ඒක හරියන්නේ නැහැ 6 වෙන්න ඇති නේ බං. බලමු පොතේ ඇතිනේ. පොතේ නෑ. උන්වයි ගාලා දාමු බං. නොවේ නෑ. හය වෙන්නේ අම්මට. 6 වෙන්න ඇති නේ බච්චෝ. බලමු පොඩ්ඩක් 6ට කරගලා. කො බං 6 කොහෙද තියෙන්නේ? 6 නෙවෙයි බං 7. ප්‍රශ්නයක් නෑ ඉන්වෙන්ට්ටියක් හම්බුනේ. එනකොල්ල අදට ඇති. තවත් දවසක හම්බෙමු. එනකොල්ල අපි ගියා. හැමදාම කොල්ලෝනේ මම මතක් කරන්නේ. එනකොල්ල කිල්ලෝ අපි ගියා.